අයිබෝන් ඔයගොල්ලෝ ඉතාම ආදරෙන් පිළිගන්නවා ගණිත පේපර්ස් YouTube නාලිකාවට. මගේ නම කසුන් සඳරුවන්. ඉතින් මම මේ වෙනකම් වීඩියෝ සෙට් එකක් ඔයගොල්ලෝ වෙනුවෙන් කරගෙන ආවා. ඉතින් ඒකේ අද කතා කරන්නේ සමගාමී සමීකරණ සම්බන්ධව. මම 2016 ඉඳලා 2021 හරි 22 වෙනකම් හරි සම්පූර්ණ සමාන්තර ශ්‍රේණි O level පාස් පේපර් වල තිබ්බ ගණන් ටික කරා. ඒකෙදි මම ඒක උගන්වන ගමන් තමයි කරේ. ඉතින් සමගාමී සමීකරණ අමාරු කවුරු හරි ඉන්නවනම් ඔයාලට පුළුවන් සමගාමී සමීකරණ ඒ වීඩියෝ එකකින් ඉගෙන ගන්න. මම පුළුවන් වුණොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ link එක දාලා තියන්නම්. ඉතින් අද හොඳ ප්‍රශ්නයක් තෝරගෙන තිනවා. මම ප්‍රශ්නේ පල්ලෙහෙන් දාන්න. වැඩි කතා නැතුව යමු. අපිට තියෙන කාලෙත් අඩු නිසා. හරි. ඔන්න මම ප්‍රශ්නේ පල්ලෙහෙන් දැම්මා. පේනෝනේ. ඒකේ කියනවා ඉසුරුගම විද්‍යාලයේ සාහිත්‍ය සංගමයට ආධාර පිණිස පවත්වන ලද විවිධ ප්‍රසංගයේ එක් සංදර්ශනයක් නැරඹීමට ළමයින් 90ක්ද දෙමව්පියෝ 60ක්ද සහභාගී විය. මං මේ දුර වැඩි නිසා මේකේ දත්ත ටික මෙතනින් දාගන්නම් ඈ. ළමයි කොහොම මුර්ධයලනේ. ළමයි 90ක්ද මොකක්ද අනිත් වචනේ? දෙමව්පියෝ 60ක්ද? ඒ හින්දා දේ දාන්න ඈ. ළමයි 90ක්ද දෙමව්පියෝ 60ක්ද සහභාගී විය. ළමා ප්‍රවේශ පත්‍ර 5ක මිල දෙමාපිය ප්‍රවේශ පත්‍ර 2ක මිලට සමාන වන අතර එම සංදර්ශනයෙන් ලැබූ මුළු ආදායම රුපියල් 24000කි. ඒකේ වාට කියනවා ඔන්න පල්ලෙහෙන් දාලා තියෙනවා ළමා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් Xද දෙමාපිය ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් Yද ලෙසගෙන ඉහත තොරතුරු ඇසුරෙන් සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න කියලා තියෙනවා. එතකොට මේ ළමා ප්‍රවේශ පත්‍රයක මිල X ඒ කියන්නේ වැඩිහිටි ප්‍රවේශ පත්‍රයක මිල Y. හරිද? දැන් එදා ළමයි ගිහින් තියෙනවා 90 දෙනෙක් නේ. ළමයි 90 දෙනෙක් රුපියල් X බැගින්නේ දැන්. එක ටිකට් එකක් රුපියල් X. එක ටිකට් එකක් රුපියල් X. මේක රුපියල් Y. ළමයි 90 දෙනෙක් රුපියල් X බැගින් ඒ වගේම ළමයි 60 දෙනෙක් රුපියල් Y බැගින් මේ දෙමව්පියෝ 60 දෙනෙක් රුපියල් Y බැගින් ටිකට් මිලදී අරගෙන ගිහින් තියෙනවා. මං හිතනවා මේ කිව්ව එක පැහැදිලි ඇති කියලා. හරිද? එක ළමයෙකුගේ ටිකට් එකක් රුපියල් X ළමයි 90ක් ගියා කියලා කියන්නේ 90 බැගින් X නේ. වැඩිහිටියෙකුගේ ටිකට් එක රුපියල් Y වැඩිහිටියෝ 60 දෙනෙක් ගියා කියලා කියන්නේ 60 බැගින් Y ප්‍රමාණයක්. එතකොට ওই ගානේ ඔයාට ඉංගියක් දීලා තිබුණා එදා හම්බෙච්ච මුළු ආදායම 24000ක් කියලා. එතකොට මෙන්න මේ X බැගින් 90 දෙනයි Y බැගින් 60 දෙනයි මේ ඔක්කොගෙම හම්බෙච්ච මුළු ආදායම තමයි රුපියල් 24000ක්. හරිද? ඔන්න ඒක හරි. ඊට පස්සේ ඕකෙම තව කොටසක් කියලා තිබුණා ළමා ප්‍රවේශ පත්‍ර 5ක මිල දෙමාපිය ප්‍රවේශ පත්‍ර 2ක මිලට සමාන වේ. ළමා ප්‍රවේශ පත්‍ර 5ක මිල. එතකොට ළමා ප්‍රවේශ පත්‍රයක් X නම් ඒ වගේ 5ක මිල සමාන වෙනවලු දෙමාපිය ප්‍රවේශ පත්‍ර කීයකටද? 2කට. දෙමාපිය ප්‍රවේශ පත්‍රයක් Y නම් ඒ වගේ 2කට සමාන වෙනවලු. එතකොට මේකත් සමීකරණයක් තමයි. ළමයින්ගේ ටිකට් 5ක් වැඩිහිටියන්ගේ ටිකට් 2කට සමානයි. හරිද? ඔන්න ඒක තමයි එතනදී කියලා තිබුණේ. එතකොට අපිට ඇත්තටම සමීකරණ දෙක ගොඩනගා ගන්න දත්ත හොඳටම ප්‍රමාණවත්. දැන් මේ දෙකෙන්. ඔන්න මම ආපහු එන්නම්. හරි. දැන් බලන්න 90 බැගින් X උයි 60 බැගින් Y එතන ප්‍රමාණය රුපියල් 24000යි. එතකොට අපිට පළවෙනිම සමීකරණේ හදන්න තමයි දීලා තියෙන්නේ. ළමයි 90ක් X බැගින් ටිකට්. දෙමව්පියෝ 60 දෙනෙක් Y බැගින් ටිකට්. සමාන වෙන්න ඕන රුපියල් කීයකටද? රුපියල් 24000කට. එතකොට මේක ඇත්තටම පළවෙනි සමීකරණයේ විදිහට සලකන්න පුළුවන්. නේ? ළමයි 90කකින් හම්බෙච්ච සල්ලි දෙමව්පියෝ 60 දෙනෙකුගෙන් හම්බෙච්ච සල්ලි ඒ ඔක්කොම සල්ලි වල එකතුව 24000යි. ඒක ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ළමයි 5කගේ කියන්නේ පොඩි අයගේ ටිකට් 5ක මුදල වැඩිහිටියෝ ටිකට් 2ක මිලට සමානයි. හරි. එතකොට මේක ඔයාලට තේරෙනවනේ එහාට මෙහාට කරපුවම මෙහෙම ගන්න පුළුවන් කියලා. 5යි X මේ 2යි Y මේ පැත්තට ආපුවම ඍණ 2යි Y වෙනවා. එතකොට මේ පැත්ත බිඳුව වෙනවා. එතකොට ඒක තමයි ඇත්තටම දෙවෙනි සමීකරණය. 5යි X ඍණ 2යි Y සමානයි මේ පැත්තේ බිඳුවයි. ඒක තමයි දෙවෙනි සමීකරණය. එතකොට රෝම ඉලක්කම් එකෙන් ඔයාලට කියලා තියෙන්නේ සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න. එතකොට ඔන්න අපි ඒක ගොඩ නැගුවා.
ඊට පස්සේ ආයේ ඒකට මොකුත් කරන්නේ නැහැ. හරි ගොඩ නැගුවානේ. ඊට පස්සේ අපි යමු එතනින් පල්ලෙහා ප්‍රශ්නෙට. අපරයක් දෙන්න. හරි. ඒකේ කියනවා ඉහත සමගාමී සමීකරණ යුගලය විසඳා ළමා ප්‍රවේශ පත්‍රයක මිල දෙමාපිය ප්‍රවේශ පත්‍රයක මිලත් වෙන වෙනම සොයන්න. දැන් මේක විසඳලා ළමයෙකුගේ ප්‍රවේශ පත්‍රය කියන්නේ x ගේ අගය කීයද? වැඩිහිටියෙකුගේ ටිකට් එකක්. ඒ කියන්නේ y කීයද කියලා එක තමයි ඔය අහන්නේ. එතකොට ඔයාලට පේන්න ඕන දැන් මෙතන x ගේ සංගුණකය 5යි මෙතන x ගේ සංගුණකය 90යි. අපි සංගුණක සමානයි නන්නේ මේක සුළු කරන්න පුළුවන් නේ. මෙතන y ගේ සංගුණකය 2යි මෙතන y ගේ සංගුණකය 60යි. ඒ දෙන්නත් සමාන නැහැ. හැබැයි මට බලපු ගමන් පේනවා මෙන්න මේ උඩ තියෙන 60 30න් බෙදුවා නම් දෙක ගන්න පුළුවන්. මොකද 60 හැදෙන්නේ 30 ඒවා දෙකකින් නේ. නැත්තම් මේක 30න් ගුණ කරන්න ඕන. 90ත් 30න් බෙදෙන නිසා මේකත් 30න් 2යි 4යි 6යි කියන්නේ 3න් බෙදෙනවනේ. 30න් කියන්නේ එක බිඳුවක් කැප එකනේ. ඕකත් 30න් බෙදෙන හින්දා අපි පළවෙනි සමීකරණය බෙදලා දාමු 30න්. හරි. කෙනෙකුට පුළුවන් දෙවෙනි සමීකරණේ 30න් ගුණ කරලත් ගන්න. හරි. අපි 30න් බෙදමු. 90 30න් බෙදපුවාම 3යි. 60 30න් බෙදපුවාම 2යි y. මේක 30න් බෙදනවා කියලා කියන්නේ 24000 30න් මේ බිඳුව කපනවා 3ට 1යි 24ට 3ේම 8යි. ඒ කියන්නේ 800යි නේ. එතකොට 800යි. ඒ කියන්නේ මේක ඇවිල්ලා අපේ තුන්වෙනි සමීකරණය. කැවිල්ලා තුන්වෙනි සමීකරණය. මං ආපහු මේ රෝමි ලක්කම් දෙක දාලා සමීකරණ ලියන්න ගියේ නෑ. කම්මැලි නිසා. ඔයාලා රෝමි ලක්කම් දෙක දාලා මේ සමීකරණ දෙක ආපහු ලියලා මෙහෙම සුළු කරගෙන යමු. හරි. ඒතර ඔන්න එකෙන් 30 බෙදපුවාම මේක එනවා. දැන් බලන්න ඔය දෙවෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණේ මෙතනත් 2y මෙතනත් 2y. මෙයා ධන මෙයා ඍණ. ලකුණු අසමාන සමීකරණ අපි මොකද කරන්නේ? ලකුණු අසමානයි නම් ඒ දෙන්න අපි එකතු කරනවා. ලකුණු සමාන වෙනවා නම් අපි ඒ දෙන්න අඩු කරනවා. දැන් එකතු කරන නිසා කවුරු කාට එකතු කරත් කමක් නැහැ. මම ඒ නිසා දෙවෙනි සමීකරණයට එකතු කරනවා තුන්වෙනි සමීකරණය. දෙවෙනි සමීකරණේ බලන්න කවුද කියලා? 5x ඍණ 2y ධන 3x ධන 2y සමානයි බිඳුව ධන 800 කියලා කියන්නේ ඉතින් 800මනේ. හරි. එතකොට මේ ඍණ 2y මේ ධන 2y ඉවත් වෙන්න ඕන. ඔයාලා හරියට වැඩේ කරලා තියෙනවා නම් මේ එක තැනකදී එක වීජීය පද જાතියක් මේ සමීකරණයෙන් ඉවත් වෙලා යනවා. හරි. හරි. දැන් අපි ඊටු ටික සුළු කරමු. 5x උයි 3x උයි කියන්නේ 8x. ඒක සමාන වෙනවා කීයටද? 800ට. දෙපැත්තම 8ෙන් බෙදලා දාමු. 8ට 8 කැපුණාම x සමානයි 8ට 1යි මෙතෙන්ට 100ක් වෙනවා. x ගේ අගය 100 වෙනවා. එහෙනම් x ගේ අගය 100යි නම් අපිට පුළුවන් ඕක මේ දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න නේ. x සමානයි 100 දෙකට ආදේශයෙන් දෙකට ආදේශ කරමු. මෙන්න දෙවෙනි සමීකරණය. ඒක ලියා ගන්න ඕන දැන්. 5x ඍණ 2y සමානයි බිඳුවයි. x තියෙන දැනට 100 දාන්න ඕන දැන්. ඒ කියන්නේ 5 ගුණ කිරීම 100 x වෙනුවට 100 සමානයි මේ 2y එහා පැත්තට යවන්න. එතකොට ඒක ධන 2y වෙනවා. අර අතන ඉන්නේ එයා තමයි. ඊට පස්සේ මේ දෙපැත්තම මම මෙතනම දෙකෙන් බෙදලා දානවා. මම පියවරවල ලියන්න කම්මැලි. මේ දෙකට මේ දෙක කැපුණාම එතන y සමානයි 2ට 2 ඒවා 1යි 100ට 2 ඒවා 50ක් තියෙනවානේ. 50 ඒවා 5ක් කියලා කියන්නේ කීයද? බිඳුවයි 5 25යි 250යි. එතකොට මේකේ තේරුම තමයි දැන් මෙතෙන්ට අරගෙන නතර කරලා බෑ. මෙතන වෙනම ලියන්න ඕන. එම නිසා ළමා ටිකට් පතක් ළමා ටිකට් පතක මිල x නේ රුපියල් 100යි කියලා ලියන්න ඕන. හරි රුපියල් 100යි. ඒ වගේම එම නිසා දෙමාපිය ටිකට් පතක මිල දෙමාපියගේ y නේ y කියන්නේ 250යි. දෙමාපිය ටිකට් පතක් රුපියල් 250යි කියලා මෙහෙම ලියන්න ඕන. එතෙන්ට තමයි ලකුණ ලැබෙන්නේ. x y හොයලා අත් දෙක පිහදාගෙන ගෙදර එන්න එපා. මෙහෙම ලියලා එන්න ඕන. එතකොට ඔන්න අපි මේ දෙක හොයාගත්තා. මම ඒක අමතක වුණොත් කියලා මේ පැත්තකින් දාගන්න අපේ තව ප්‍රශ්නයක් අහලා තිබුණා එකෙන්. එතකොට ළමයෙකුගේ ටිකට් එකක් මෙතනින් දාන්න. ළමයෙකුගේ ටිකට් එකක් රුපියල් 100යි.
වැඩිහිටියෙකුගේ ටිකට් එකක් රුපියල් 250යි. ඔන්න මම දෙපැත්තෙන් දාගත්තා. මට අමතක වෙයි කියලා තමයි මම ඒක දාගත්තේ. හරි. මේ කෑල්ල මකලා දාන්න. දැන් ඒක වැඩක් නැහැ. හරි. එන්න ඊළඟ ප්‍රශ්නෙට මම ඔන්න ඒක පල්ලෙහෙන් දානවා. ඒක පොඩි හැල්ලක් තියෙනවා. ඊළඟ සංදර්ශන නැරඹීමට ඊළඟ සංදර්ශන නැරඹීමට සහභාගී වූ මුළු ප්‍රේක්ෂක සංඛ්‍යාව පෙර ප්‍රේක්ෂක සංඛ්‍යාවට සමානය. ඒ කියන්නේ කලින් ප්‍රේක්ෂකයෝ කී දෙනෙක් හිටියද? පෙර ප්‍රේක්ෂකයෝ කී දෙනෙක් හිටියද? ඒක මම මෙහෙන් සටහනක් දාගන්නම්. පෙර ප්‍රේක්ෂක ගණන. පෙර ප්‍රේක්ෂක ගණන කීයද? ළමයි 90යි වැඩිහිටියෝ 60යිනේ. ඒ කියන්නේ 90 + 60. 90යි 60යි කීයද? 150යි. ඒ කියන්නේ කලින් ප්‍රේක්ෂකයෝ 150යි දැනුත් ප්‍රේක්ෂකයෝ 150ක් ඇවිල්ලා. ඒ කියන්නේ දෙවෙනි වටේ. නමුත් දෙමාපිය ප්‍රවේශ පත්‍ර මගින් ලත් ආදායම පෙර අවස්ථාවේ දෙමාපිය ප්‍රවේශ පත්‍ර මගින් ලත් ආදායමට වඩා රුපියල් 7500කින් වැඩිය. දෙවන සංදර්ශනයෙන් ලැබූ මුළු ආදායම සොයන්න. හැබැයි දැන් කලින් දෙමව්පියන්ගෙන් ලැබිච්ච ආදායමට වඩා මේ සැරේ දෙමව්පියන්ගෙන් ලැබිලා තියෙන ආදායම කීයද? 7500යි. 7500ක් වැඩියෙන් උපයලා තිනවා දෙමව්පියන්ගේ ටිකට් විකුණලා. එතකොට ඒකේ තේරුම තමයි දෙමව්පියෝ පිරිස කලින්ට වඩා වැඩි වෙලා. දැන් ළමයි ගානයි දෙමව්පියෝ ගානයි දෙගොල්ලොන්ගෙම එකතු වෙන්නේ 150. මේ වටෙත් 150යි තමයි අවිල්ලා තියෙන්නේ. නමුත් ළමයි පිරිස අඩු වෙන නිසා තමයි දෙමව්පියෝ පිරිස වැඩි වෙලා තියෙන්නේ. දැන් මොන වුණත් ළමයි ගානෙනුයි දෙමව්පියෝ ගානෙනුයි 150 හැදෙන්න ඕන. ඒක මතක තියාගෙන යන්න ඕන. ළමයි ගාන අඩු වෙනකොට 150 හදන්න දෙමව්පියෝ වැඩි වෙන්න ඕන. දෙමව්පියෝ පිරිස වැඩි වෙනවා කියලා කියන්නේ තමයි මෙන්න මේ ආදායම. වැඩිපුර ලැබිච්ච ආදායම වැඩිපුර එකතු වෙච්ච දෙමව්පියන්ගේ ආදායමනේ. එතකොට අපිට පුළුවන් මෙහෙමයි. වැඩිපුර හම්බිච්ච ආදායම 7500යිනේ. එතකොට දැන් අපි දන්නවා වැඩිහිටියෙකුගේ ටිකට් එකක් කීයද? 250යි. ඔය 7500 250න් බෙදුවා නම් වාට හොයාගන්න පුළුවන් මේ 7500ක් ආවේ දෙමව්පියෝ කී දෙනෙකුගෙන්ද කියලා. ඒක මට මෙතනින් හොයන්න පුළුවන් මෙහෙම. වැඩි වූ දෙමව්පියෝ ගණන. දෙමව්පියන් ගණන. ඒ කියන්නේ මේ සැරේ වැඩි වෙච්ච දෙමව්පියෝ ගණන හොයන්න පුළුවන්. මේ තියෙන්නේ වැඩියෙන් ලැබපු ආදායම. අපි බලමු එක දෙමව්පියෙකුගේ ටිකට් එකකින් ඒක බෙදලා 250න් ඒක බෙදලා මේ බිඳුවර මේ බිඳුව කපනවා 25ට 1යි 75ට 25ව 3යි. එතකොට 30යි. ඒ කියන්නේ මේ සැරේ වැඩිපුර දෙමව්පියෝ 30 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. කලින් ඇවිල්ලා තියෙන්නේ 60 දෙනයිනේ. මේ සැරේ 30 දෙනෙක් ඇවිල්ලා තියෙනවා වැඩිපුර. එහෙනම් දැන් දෙමව්පියෝ ගාන දැන් මේක මනෝමෙනුත් ගන්න පුළුවන්. ඒක අපි ලියන්නේ කොහොමද? දෙවන වටේද? පෙර ප්‍රේක්ෂක සංඛ්‍යාවට සමාන වේ. ඊළඟ සංදර්ශනීය නැරඹීමට සහභාගී වුණේ. ඊළඟ සංදර්ශනයේ නැරඹූ දෙමව්පියෝ ගණන නේ. ඊළඟ සංදර්ශනය නැරඹූ දෙමාපියෝ ගණන මම ඔව ලියන්නේ නැහැ. ඊළඟ සංදර්ශන නැරඹූ මුළු දෙමව්පියෝ ගණන වට හොයාගන්න පුළුවන්. අලුතින් එකතු වුණා 30 දෙනෙක්. කලින් හිටියා 60 දෙනෙක් නේ. එතකොට ඔය 60යි මේ 30යි එකතු වුණාම බලන්න දෙමව්පියෝ ගණන කීයද? දෙමව්පියෝ ගණන තම 90ක් වෙලා. ඒ දෙමව්පියෝ ගණන වැඩි වෙච්ච හින්දානේ මේ ආදායම වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඒකේ තේරුම තමයි දැන් ළමයි ගණන 90ක් වුණොත් ගිය සැරේ ළමයි 90යි මේ සැරේ දෙමව්පියෝ 90යි 90යි 180ක් වෙනවා. ඒ නිසා එහෙම වෙන්න බෑනේ. ඒ නිසා මේ සැරේ ළමයින් ගණන ඊළඟ සංදර්ශන නැරඹු ළමයි ගණන කියලා ලියන්න ඕන. ඊළඟ සංදර්ශනය නැරඹු ළමයි ගණන නැත්තම් කරන්ට් එක ගියා නේද? හරි කරන්ට් එක ගියා. එතකොට අපි නතර කරගෙන හිටියේ කොතනද? ඔන්න ඊළඟ සංදර්ශන නැරඹු දෙමව්පියෝ ගාන 90යි. හැබැයි දැන් මුළු පිරිස 150ක් වෙන්න ඕන හින්දා
ළමයි ගාන හොයාගන්න ඔයාලට පුළුවන් ඔය 150න් මේ 90 අඩු කරන්න. එතකොට 150න් 90ක් ගියපම ආයි 60යි. එතකොට ළමයි මේ සැරේ 60ක් වෙලා දෙමව්පියෝ මේ සැරේ 90ක් වෙලා. ඇත්තටම මේකේ කන පිටනේ ගහලා තියෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මේක මෙතනින් පල්ලෙහාට හදන්නේ මම ඊටු ටික මකලා දාන්න මේ පැත්ත ටික. ළමයෙක්ගේ ටිකට් එක 100යි වැඩිහිටියෙක්ගේ ටිකට් එක 250යි ඈ. ඒක මතක තියාගන්න. එතකොට දැන් ඔයාලට පුළුවන් ආදායම කීයද කියලා හොයාගන්න. එම නිසා ආදායම හොයාගන්න පුළුවන් කොහොමද? දෙමව්පියෝ 90ක් ඉන්නවා දැන්. ඔය 90 දෙනාගෙන් රුපියල් 250 ගානයි. 90 250න් ගුණ කරනවා. හරිද? ඒකට එකතු කරනවා කවුද? දිනව පේනවනේ. ළමයෙක්ගේ ටිකට් එකක් 100යි නිසා 100 ගානේ ළමයි 60 දෙනෙකුගේ ටිකට්. 60 දෙනෙක්ගේ ටිකට් රුපියල් 100 බැගින්. හරි. දැන් අපි මේක ගුණ කරලා බලමු. 90 බිඳුවයි 250 බිඳුවයි 9 වරක් 5 45න් 5 දානවා 4ක් ඉතිරි 9 වරක් 2 18යි 19 20යි 21යි 22යි. හරිද? බිඳුවයි බිඳුවයි 9 වරක් 5 45න් 5 දානවා 4ක් ඉතිරි 9 වරක් 2 18යි 19 20යි 21යි 22යි. හරි. ඊට පස්සේ 60 බැගින් 100ක්. ඒ කියන්නේ 60යි තව බිඳු දෙකක උනේ නේ. ඒ කියන්නේ 6000යි නේ. 60යි බිඳු 2යි. ඊට පස්සේ දැන් මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ 500 අගට දාන්න 2යි 6යි 8යි මෙතන 2යි. එතකොට මේ තියෙන්නේ මේ සැරේ හම්බුණ මුළු ආදායම 28500යි. එතකොට මුළු ආදායම හොයාගන්න එතනදී අපිට කරන්න උනේ අලුතෙන් මේ දෙවෙනි වටේ හිටපු දෙමව්පියෝ ගානයි දෙවෙනි වටේ බලපු ළමයි ගානයි හොයාගත්තා. දෙමව්පියෙක්ගේ ටිකට් එකකින් දෙමව්පියෝ ගාන ගුණ කරා. ළමයෙක්ගේ ටිකට් එකකින් ළමයෙක්ගේ ටිකට් එකේ මිලෙන් ළමයි ගාන ගුණ කරා. එතකොට ඔය එන සම්පූර්ණ දෙක එකතු කරපුවහම මුළු ආදායම අපිට හොයාගන්න පුළුවන්. මම මෙතනදී ගොඩක් ફોකස් කරේ මේක නෙවෙයි. මේක ඉතින් ඒ ප්‍රශ්නේ වෙනස් වෙන්න පුළුවන් ස්වභාවයත් එක්ක සමගාමී සමීකරණය ගොඩනගලා ඒක විසඳන එක තමයි මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න, යාළුවන්ට පුළුවන් තරම් share කරලා දෙන්න. නිකන් තියෙන like එකත් ඉතින් එකපාරක් click කරන්න. අර bell button එක all කියලා press කරොත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙනම් අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.